හෝටල් එකේ නෙවෙයි ඉතන කැමැත්තම ඉස්සරහ. හරි මේක තියෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ කරුල්ගස ප්‍රාසලේකම් කොට්ටාසේ සාලිවැව අද්දර තමයි මේ ස්ථානේ තිබෙන්නේ. මේ ගැන කතා කරමු මොනවද කියන්නේ? මේක තියෙන්නේ සම්පූර්ණ නිවාඩු දවස ගත කරන්න විනෝදයෙන් ගත කරන්න සබහා ධර්මයේ විඳින්න පුළුවන් එකම ස්ථානයක් තමයි මේ ස්ථානේ. අපි දැන් මේ පෙන්වුවේ එකක් විතරයි. මේ සාලිය වැවේ අර තියෙන පහසුකම් විතරයි. මේ වැව ගැන කතා කරලා මේ හෝටල් එකේ කතා කරලා පහසුකම් පිළිබඳව පහසුකම් කියන්නේ උදේ අපි අවුලේ ඉඳන්ම එයාලට බෙලි මල් එකක් දෙනවා. එයාලට අවශ්‍ය නම් ගමේ වැව් මාළු ටික දෙනවා. අපි ඒවා ටික දීලා එයාලට එයාලගේ දවස විනෝදයෙන් ගත කරලා යන්න අපි සියලුම පහසුකම් දෙනවා. වැසිකිලි කැසිකිලි පහසුකම් සියලුම පහසුකම් දෙනවා. කාමර පිළිබඳව කතා කරලා මේ කාමර පිළිබඳව කතා කරන්න ඕනේ. අපි කාමර තියෙන්නේ සාමාන්‍යයෙන් තරුපහේ හෝටල් වල ලොකුවට තිබුණාට අපි පැකේජ් එක හදලා තියෙන්නේ අපේ ලංකාවේ අපි කට්ටිය ගැලපෙන විදියට. අපි කතා බහ කරලා ඕනේ විදියට කිලිමැලයක් දාලා එහෙමෙන්න ඕන අපි හදලා දෙන පහසුකම් අඩු මිලට. කොහොමද ආයෙකින් සම්බන්ධ? අය ක්‍රීම් අපි ගොඩක් කරන්නේ රුපියල් 5000න් මෙහා තමයි කරන්නේ. අපි 5000න් උඩ ගන්නෙ 100ක් වගේ ප්‍රමාණයක් හිටුව තමයි 10000ක් විතර ගන්නෙ. 50 කළු ප්‍රමාණය රුපියල් 5000යි ගන්නෙ. කොතර කාලයක් ඉන්නවා? මේමයි අපි පැය 24ක් ඉන්න පුළුවන්. උදේ 7ට ඇවිල්ලා රෑ 8ටත් යන්න පුළුවන්. ඉඩ පහසුකම් ගැන කතා කරමු. ඊට පහසුකම් මේකයි 15 දෙනෙකුට විතර සෑහෙන්න අපි ඊට පහසුකම් තියෙනවා. භූමියේ ප්‍රමාණය අක්කර දෙකේම අපි ඇවිදලා මයුක් ටිකක් ගලවලා තම්බලා කන්න, අඹ ගෙඩියක් කඩා ගන්න, දෙලුම් ගෙඩියක් කඩා ගන්න මේ පහසුකම් කොප්පය හදලා දෙනවා. ඒ ඔක්කොම නොමිලේ අපි සපයන්නේ. දැන් මේක සුවිශේෂීත්වය මොකද්ද? සුවිශේෂීත්වය කියන්නේ මේක සාලිවැවේ වටවිච්ච දූපතක් වගේ කොටසක්. ඒක තමයි හැබැයි ස්වභාව ධර්ම විඳින්න එකම ස්ථානයක් තමයි මේක. ඇවිල්ලා බලන්න ඕන. ඇවිල්ලා බලලම කියන්නේ අපේ තියෙන Facebook page එකක්. ඒකට අමතරව ඇවිල්ලා බලලම තීරණය ගත්තා නම් තමයි හොඳ කොහොමද දැන කියලා. කොහොමද මේ සම්බන්ධ කරගන්න එන්නේ කොහොමද? සම්බන්ධ කරගන්න මගේ Facebook එකේ දාලා තියෙනවා මගේ ෆෝන් නම්බර එක 076 55 96 111. සාමාන්‍ය සුමිත් අයියා කිව්වපුවාම කට්ටිය දන්නවා. මේක දින පාර ගැන පොඩ්ඩක් කිව්වොත් දැන් පුත්තල මණ්ඩාපුර ඉඳලා කොහොමද? ඔව් පුත්තලන් අනුරාධපුර ඉඳලා ඇද්දින් පුත්තලන් පැත්තේ ඉඳන් ඇද්දින් සාලියව හන්දියෙන් දකුණට හැරිලා එන්න ඕන කිලෝමීටර් 3ක්. අනුරාධපුර පැත්තේ ඉඳන් ඇවිල්ලා සාලියව හන්දියෙන් වමට හැරිලා කිලෝමීටර් 3ක් එන්න ඕන. සාලියව අද්දරමයි තියෙන්නේ.